ඒකාණ්ඩ කැල්සියම් එක්ක එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් පොස්පේට් වගේ අවක්ෂේප හදනවා. සර් අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනේද? ලුණු අඩුවෙන් දාපු කෑම කන්න, තෙල් අඩුවෙන් දාපු කෑම කන්න අමාරුවෙන් හරි කන්න වෙනවා. හීනය තනුකනු කරන්න SM48 ඔන්න බලන්න. අපේ මුත්‍ර පද්ධති ආශ්‍රිත ආබාධ. ඒ අර්ථයේ පළවෙනි ආබාධය තමයි මුත්‍රාශය සහ වෘක්කවල ගල් ඇතිවීමේ තත්ත්වය. දැන් සාමාන්‍ය මුත්‍රාවල අඩංගු වෙන සංයෝග තියෙනවා මේ ඔක්සලේට් ඒ වගේම පොස්පේට් වගේ සංයෝග. ඇත්තටම සංයෝග කියනකට වඩා සංඝටක කියන එක හරි. සාමාන්‍ය මුත්‍රාවල අඩංගු වන ඇතැම් සංඝටක අවක්ෂේපණය වීමෙන්. එතකොට අපිට කියන්න පුළුවන් මේ සංයෝගය තමයි කැල්සියම් ඔක්සලේට් ඒ වගේම කැල්සියම් පොස්පේට්. අවක්ෂේපණය වීමෙන් මුත්‍රාගල් හට ගන්නවා. අපේ මුත්‍රාවල ඔක්සලේට් පොස්පේට් වගේ කාණ්ඩ තියෙනවා. ඒ කාණ්ඩ කැල්සියම් එක්ක එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් පොස්පේට් වගේ අවක්ෂේප හදනවා. ඒ අවක්ෂේප තමයි මුත්‍රාගල් විදිහට අපිට දකින්න ලැබෙන්නේ. මේවා එක එක ප්‍රමාණ වලින් හැදෙන්න පුළුවන්. සමහර මුත්‍රාගල් තදින් මුත්‍රා පිට කරනකොට යන්නත් පුළුවන් මුත්‍ර මාර්ගය දිගේ. සමහර ඒවා යන්නේ නැහැ. ඒවා හිර වෙනවා. ඒවා બ્લોක් වෙලා අධික වේදනාවක් ඇති කරනවා. හරි? ඉතින් මේවට තමයි අපි කියන්නේ වෘක්කීය ආශ්ම කියලා. මේ ආයුර්වේදෙදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ආශ්ම කියන්නේ ගල් කියන එක, ස්පටික කියන එක. ඒතර වෘක්කීය ආශ්ම කියලාත් මේවා හඳුන්වනවා. කෙනෙක් ඇහුවොත් මගෙන් සර් මේ වගේ ගල් ඇති වෙන්න මොනවද බලපාන හේතු? පළවෙනිම හේතුව ඔයා ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් විජලන තත්ත්වයටපත් වුණොත් මේ තත්ත්වෙ එන්න පුළුවන්. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් ඇතිවන විජලන තත්ත්වය නිසා මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් ළමයි. ඒක එක. හරි? විශේෂයෙන්ම මම දකින්නේ වතුර අඩුවෙන්ම බොන්නේ ගෑනු ළමයි. ඊළඟ මුත්‍රාවල භාෂ්මික බව නැත්තම් ශාරීය බව වැඩිවීම නිසා ගල් ඇති වෙන්න පුළුවන්. අවක්ෂේප හැදෙන්න ඉඩකඩ වැඩි. ආසාදන නිසා මුත්‍රාවල pH අගේ වෙනස් වීමෙන් ගල් ඇති වෙන්න පුළුවන්. යම් යම් ආසාදන යම් යම් ජර්ම්ස් එහෙම අපි කියන විෂ බීජ ගිහිල්ලා මුත්‍ර මාර්ගයට pH අගේ වෙනස් වෙලා ගල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයගේ ස්වභාවිකව ඒගොල්ලන්ගේ ජාන වලින්ම තියෙන ඒගොල්ලන්ගේ පරිවෘත්තිය ගොඩක් වැඩි. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ රුධිරයේ කැල්සියම් ලෙවල් එක ගොඩක් වැඩි. එහෙම කෙනෙක්ට ඉක්මනට ගල් ඇති වෙන්න පුළුවන්. සහ අවසාන එක අපේ ෆැමිලි හිස්ටරි එක. හරි? පෞල් පසුබිම බලපානවා. ඒ කියන්නේ පවුලේ පරම්පරාවේ ආච්චිලා සීයලට මේ වගේ ගල් තත්ත්වයක් තිබුණා නම් අම්මලා තාත්තලාට තිබුණා නම් දරුවන්ටත් එන්න ලොකු ඉඩක් තියෙනවා. සර් අපි දවසකට කොච්චර වතුර බොන්න ඕනේද? ඒ කියන්නේ නිරෝගී පැවැත්ම සඳහා දවසකට වතුර කොච්චර බොන්න ඕනේද? හොඳ ප්‍රශ්නයක්. මේකට දරුවෝ ගණිතමය සම්බන්ධයක් මේ වෙනකොට විද්‍යාඥයෝ ගොඩනගලා තියෙනවා. ගණිතමය සම්බන්ධයක්. මොකක්ද දන්නවද? මේ බලන්න. දිනකට පානය කළ යුතු ජල පරිමාව කොච්චරයිද? ළමයි මේකට යොදා ගන්න සමීකරණය තමයි ඔබේ ස්කන්ධය ඔයාගේ ස්කන්ධය ඒක මයින්න පුළුවන් කිලෝග්‍රෑම් වලින් බෙදලා 60න් වැඩි කරන්න 3.5න් එතකොට එනවා ඔයා දවසකට බොන්න ඕන වතුර ප්‍රමාණය ලීටර් වලින් එනවා. ඔන්න සමීකරණය. වෘක්ක අකර්මණ්‍ය වීම. මොකද්ද මේ වෘක්ක අකර්මණ්‍ය වෙනවා කියන්නේ? වෘක්ක අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ වෘක්කවලට තමන්ගේ ක්‍රියාවන් නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි වෙනවා. බලන්න. වෘක්ක තම ක්‍රියා නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන තත්ත්වය. මේ නිසා වෙන්නේ අපේ ශරීරය තුල හැදෙන අපද්‍රව්‍ය අතිරික්ත තරල රුධිරයේ ඒකරාශී වෙනවා. අපද්‍රව්‍යයි වැඩිපුර තියෙන තරලයි අපේ රුධිරයේ එකතු වෙනවා. ඒකරාශී වෙනවා. වෘක්ක අකර්මණ්‍ය වෙන්න බලපානවා හේතු කීපයක්. දියවැඩියාව බලපානවා. අධිරුධිර පීඩනය බලපානවා. වයස්ගත වීම නැත්තම් වියපත් බව බලපානවා. පෞල් ඉතිහාසයේ කොහොමත් හැම දෙයකටම බලපානවා. හැම මගුලටම බලපානවා පෞල් ඉතිහාසය. හරි? පැහැදිලිද? වකුගඩු අකර්මණ්‍ය වෙන්න බලපාන හේතු හතරයි. මොනවාද? දියවැඩියාව, අධිරුධිර පීඩනය, වියපත් වීම සහ පෞල් ඉතිහාසය. ඕවා තමයි බලපාන්නේ. පැහැදිලිද? අදහස වෘක්කවලට තමන්ගේ ක්‍රියා නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන තත්ත්වය. ඒක තමයි වෘක්ක අකර්මණ්‍ය වෙනවා. එතනදි වෙන්නේ අපද්‍රව්‍යයි අතිරික්ත තරලයි රුධිරයේ එකතු වෙනවා. ඒවා යවන්න ඕනේ ඒවා වැඩිපුර රැස් වෙලා තියෙනවා. ඒක හොඳ නැහැ. ඒකෙන් අපේ සමතුලිතතාවයට ඒක ලොකු බලපෑමක් වෙනවා. පැහැදිලිද? හරි. තුන්වෙනි රෝගය
නිදන්ගත වකුගඩු රෝගය. නිදන්ගත වකුගඩු රෝගය. නිදන්ගත කියන්නේ මේක අවුරුදු ගණනාවක් තිස්සේ ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවා කියන එක. නිදානයක් කියලා හැංගිලා තියෙනවා කියන එකනේ. අවුරුදු ගණනාවක් මේක යටපත් වෙලා හැංගිලා තමයි ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන්නේ. හැබැයි අවුරුදු ගණනාවක් තිස්සේ තියෙනවා. කාලයත් සමග ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාල වෙමින් පැවතීම. අඩාල වෙමින් යාම. කාලයත් සමග ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාල වී යාම තමයි නිදන්ගත වකුගඩු රෝගය කියන්නේ. කාලයත් සමග ක්‍රමයෙන් වකුගඩු වල නැත්තම් වෘක්කවල ක්‍රියාකාරීත්වය අඩාල වී යාම. මේකට බලපාන්නේ වෘක්ක අකර්මණ්‍යතාවයට බලපාන හේතුමයි. මොනවාද හේතු? වෘක්ක අකර්මණ්‍යතාවයට බලපෑව දියවැඩියාව. අධිරුධිර පීඩනය. හරි? වියපත් බව සහ පෞල් ඉතිහාසය. මේකටත් බලපාන්නේ ඒ ටිකමයි. කෙනෙක් ඇහුවොත් මේක පාලනය කරගන්න මුකුත් ක්‍රමයක් නැද්ද සර්? මේ தත්ත්වය වළක්ව ගන්න පුළුවන්. ලවණ, ඒ කියන්නේ ලුණු සහ මේදය, ඒ කියන්නේ තෙල් ආහාර ලබා ගැනීම අඩු කරන්න ඕනේ. හරි? නැත්තම් ලවණ සහ මේදය අඩු ආහාර ගන්න. ඒකනේ සරලවම කියනවා ලුණු අඩුවෙන් දාපු කෑම කන්න, තෙල් අඩුවෙන් දාපු කෑම කන්න. අමාරුවෙන් හරි කන්න වෙනවා. ඒක එකක්. ක්‍රමවත් පරිදි ව්‍යායාම වල නිරත වීම. හරියට නිසි ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ ව්‍යායාම වල නේද? ක්‍රමවත් පරිදි ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ඒ ව්‍යායාම ටික හරියට කරන්න ඕනේ. දුම්පානය කරන කෙනෙක් නම් වහාම ඔය දුම්පානය නවත්තන්න ඕනේ. ඔයාට තව කල් ජීවත් වෙන්න ඕන නම් දුම්පානය නවත්තන්න ඕනේ. මේකට විතරක් නෙමෙයි. දුම්පානය නවත්තන එක හැම දෙයකටම හොඳයි. හරි? දුම්පානය නොකිරීම. ඒ වගේම ඔයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා වෛද්‍යවරයෙක් ලවා නිරන්තරයෙන් පරීක්ෂා කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය ඒ ටෙස්ට් ටික කරන්න ඕනේ. ඒ පරීක්ෂණ ටික කරන්න ඕනේ. වෘක්ක ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම. ඔන්න ඔය වැඩ ටික වෙන්න ඕනේ. මේ ලෙඩක් නෙමෙයි. මේ විශේෂ ක්‍රියාවලියක් කාන්දු පෙරීම. අපි මේකට කියනවා ඩයලයිසිස් කියලා. අහලා ඇති ඔයා. ඩයලයිසිස් නැත්නම් කාන්දු පෙරීම. කාන්දු පෙරීම කියන්නේ මොකද්ද? වෘක්ක අකර්මණ්‍ය වෙච්ච රෝගීන්ගේ රුධිරයේ තියෙනවා අපද්‍රව්‍ය, විෂද්‍රව්‍ය, අතිරික්ත ද්‍රව්‍ය සහ තරල වර්ග. වෘක්ක අකර්මණ්‍යතාවයට පත්වෙච්ච රෝගීන්ගේ රුධිරයට එකතු වෙනවා අපද්‍රව්‍ය. මොකද ඒවා යන්නේ නැහැනේ. විෂද්‍රව්‍ය, අතිරික්ත ද්‍රව්‍ය සහ තරල. මේවා කෘතිමව රුධිරයෙන් ඉවත් කිරීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? කාන්දු පෙරීම කියලා. මැෂින් එකක් පාවිච්චි කරලා මේවා කෘතිමව අයින් කරනවා. ඒකට තමයි කාන්දු පෙරීම කියන්නේ. ඩයලයිසිස් කියන්නේ මේවා ජාතික රෝහල් වල කරනවා. ඉතින් රෝගීන් සති ගානේ සතිපතා මාස්පතා ගිහිලා මේ දේවල් කරගන්නවා. හරි? පැහැදිලිද? කාන්දු පෙරීම. හීනය තනුකනු කරන්න SM48